ඔන්න අද අපි චීන රටේ දන්සල ඔන්න අද පටන් ගන්න හදන්නේ මෙතන අසානුයි මාතරයි ලෑස්තිලා ඉන්නවා කැමරා ටික බෙදන්න මේ බලා ගන්න පුළුවන් මේ ඉන්නේ පොලිම දිගටම තියෙන පොලිම බලා ගන්න ඔන්න අද අපි පොඩියට සංවිධානය කරපු ලස්සන පොලිමක් එක්ක මේ මෙතන කට්ටියම ඉන්නවා අපිට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ මෙතන කිරිකෝපි තියෙන්නේ මෙතන ඔන්න හැමෝටම බලා ගන්න පුළුවන් කිරිකෝපි පොඩියට ඉතින් අපි සංවිධානය කරා අපි ලංකාවේ ෆීලින් එක මෙහෙ ගන්න පොඩියට අපි සංවිධානය කරා මේ බලා ගන්න පුළුවන් අද ඇවිල්ලා ඉන්න කට්ටිය ඔය ඇවිල්ලා කට්ටිය හැමෝම අපි අද මෙතන අපේ එකමුතු ශ්‍රී ලාංකිකයෝ දෙවෙනි වරට පවත්වන ලබන මහා කෝපි දන්සල තමයි කිරි කෝපි දන්සල තමයි අද මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ අපි පිටරට කරාවට පස්සේ අපිට වෙසක් කාලේ කියන්නේ හොඳටම දැනෙන කාලයක්. ඉතින් අපිට දැනෙන එක පොඩ්ඩක් හරි විවාදන්න තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ අපේ 31 දෙනාට ලංකාව මතක් වෙනවා ගොඩක් ඒ හින්දා තමයි අපි මේක අද සංවිධානය කරලා තියෙන්නේ. තියෙනවා අපිට කිරිකෝපි තියෙනවා බොන්න මාරි බිස්කට් ඊට පස්සේ කේක් රෝල් එකක් තියෙනවා ඊට පස්සේ අපේ මේකත් තව කේක් එකක් ආයි තියෙනවා අපේ මේක චොකලට් එක කට්ටිය වැඩ සෑහෙන වරණ වැඩ පූර්ණ බුද්ධාලමන ප්‍රීතියෙන් ඉතිරිලා ගිහලා තියෙන නේද? ඔව් ඇත්තටම හැමෝටම සුබ වෙසක් මංගලයක් වෙන්න ඕනේ. අද අපි පොඩියට අපිට පුළුවන් විදිහට අපි අද කිරිකෝපි දන්සලක් සහ මාරි එතකොට තව ඒක තමන් ගන්න කැමති චොකලට් වර්ග ඊට පස්සේ ඒ වගේ දේවල් අපේ කට්ටියම එකතු වෙලා පොඩියට මේ චීනය ඇතුලේ චූටි දන්සලක් සංවිධානය කරලා තිනවා. ඉතින් බලමු අද අපි මොකද වෙන්නේ කියලා. එහෙමයි. කට්ටිය බරට වැඩ තිමල්ක මොකද අද අපි වෙසක් පොයට දන්සල් දෙවනි වරට සංවිධානය කර දන්සල් ගැන ඔයාලට හිතෙන්නේ? ඇත්තටම සතුටුයි පිටරට ඉන්න විශේෂයෙන්ම අපි මේ චීනයේ ඉන්න අපිට ගොඩක් වෙසක් උත්සව නැහැ නැතිම නැහැ. ඒකට අපි ඒ උත්සවෙත් යම් කිසි තරමකින් හරි ඒ හැඟීම ගන්න දරන පොඩි උත්සාහයක් ඉතින් හරි සාර්ථකයි අපේ හොඳට කරමු. විට පවසනු මුවි ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවි ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං කිරණලෝනාගේ
මා ශාන්තියේ සවනල්ලේ ජනමන නැහැ වූ ප්‍රේම ජලේ මර සටනින්